ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ Intelligence Divide YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ හැමෝම ප්ලේ කරන්න කැමති, හැමෝම අහන්න කැමති ලස්සන සංගීතයක් දෙන গিitar එකේ ඉතිහාසය ගැන. গিitar එකේ ඉතිහාසය ගැන කතා කරද්දී අපිට යන්න වෙන්නේ බොහෝ කාලයක් ආපස්සට. විශේෂයෙන්ම පුරාණ සංස්කෘතීන් දක්වා. গিitar යනු ලෝකයේ බොහෝ ජනප්‍රිය භාණ්ඩයක් වුණත් එය එක රැයකින් හෝ එක තැනකින් බිහි වුණු දෙයක් නෙමෙයි. එහෙමනම් අපි බලමු গিitar එකේ ඉතිහාසය කෙටියෙන්. අපි මුලින්ම කතා කරමු මෙහි ආරම්භය සහ පුරාණ ලෝකය ගැන. গিitarේ මුල් හැඩයට සමාන භාණ්ඩ තිබුණේ පුරාණ ඊජිප්තුවේ, මෙසොපොතේමියා වගේ සංස්කෘතීන් වල. මේවායින් එකක් තමයි තන්බූර් වගේ භාණ්ඩ. ඒවට තිබුණේ දිගු බෙල්ලක් සහ තත් කිහිපයක්. පස්සේ පුරාණ ග්‍රීසියේ කිතාරා කියලා භාණ්ඩයක් තිබුණා. ඒක ලිරා වගේ භාණ්ඩයකට සමානයි. গিitar එකේ වචනේ මූලයත් මේ කිතාරා එකෙන් ආව කියලා විශ්වාස කරනවා. මධ්‍යතන යුගයේ සහ යුරෝපය ගැන අපි ඊළඟට කතා කරමු. මධ්‍යතන යුගයේදී මුස්ලිම් සංස්කෘතිය හරහා ඉස්පාඤ්ඤයට ආපු උත් කියන භාණ්ඩය গিitarේ පරිණාමයට ලොකු බලපෑමක් ඇති කරා. මේ උත් එකට තත් තිබුණේ ෆ්‍රෙට්ස් නැතුව. ඒත් ඒ යුරෝපයේදී වෙනස් වෙලා ලූට් වගේ භාණ්ඩ බිහි වුණා. 13 14 වගේ සියවස්වලදී ඉස්පාඤ්ඤයේ ගිටාරා ලතිනා සහ ගිටාරා මොරිස්කා කියලා භාණ්ඩ දෙකක් බිහි වුණා. මේවා තමයි ගිටාරේ මුල්ම ස්වරූප ලෙස සැලකෙන්නේ. ඊළඟට කතා කරමු නවීන ගිටාරේ බිහිවීම ගැන. 16 17 වගේ සියවස්වලදී ගිටාරේ හැඩය වෙනස් වෙන්න පටන් ගත්තා. බැරොක් ගිටාර කියලා භාණ්ඩයක් ආවා. ඒකට තිබුණේ තත් පහක්. 18 වන සියවස වෙද්දී ගිටාරේ තත් 6ක ස්වරූපය බිහි වුණා. ඒක තමයි අද අපි දකින ගිටාරයකට ආසන්නම හැඩය. ස්පාඤ්ඤ ගිටාර් සාදන්නෙක් වුණු ඇන්ටෝනියෝ ටොරෙස් ජුරාඩෝ 19 වන සියවසේදී ගිටාරේ නවීන හැඩය සහ ප්‍රමාණය ස්ථාපිත කරා. ඔහු ගිටාරේ ශබ්දය වැඩි කරන්න ලී වර්ගය සහ හැඩය වෙනස් කරා. අපි ඊළඟට කතා කරමු දිදුල ගිටාරය බිහි වුණේ කොහොමද කියලා. 20 වන සියවසේදී විශේෂයෙන්ම 1930 ගණන් වලදී විදුලි ගිටාරය බිහි වුණා. ලෙස් පෝල් සහ ලියෝ ෆෙන්ඩර් වගේ අය ඒක නිර්මාණය කරන්න ලොකු දායකත්වයක් දුන්නා. 1950 ගණන් වලදී ෆෙන්ඩර් ස්ට්‍රැටකාස්ටර් සහ ගිබ්සන් ලෙස් පෝල් වගේ මෝස්තර ආවා. ඒවා රොක්, ජෑස්, බ්ලූස් වගේ සංගීත විලාසයන්ට අත්‍යවශ්‍ය වුණා. අපි වර්තමානය ගැන කතා කරොත් අද වෙද්දි গিitarය කියන්නේ ලෝකේ පුරාම භාවිතා වෙන එක එක විලාසයට ගැලපෙන භාණ්ඩයක්. ඇකෝස්ටික්, ඉලෙක්ට්‍රික්, ක්ලාසිකල් වගේ ගොඩාක් වර්ග අද গিitar වල තියෙනවා. ඒ වගේම තාක්ෂණයත් එක්ක গিitarේ ශබ්දය සහ භාවිතයත් තව තවත් දියුණු වෙලා තියෙනවා. ඉතින් গিitarය කියන්නේ පුරාණ ලෝකයේ තත් භාණ්ඩ වලින් ආරම්භ වෙලා එක එක සංස්කෘතීන් වලින් යමක් එකතු කරගෙන අද වෙනකොට නවීන සංගීතයේ ලොකුම භාණ්ඩයක් බවට පත් වුණු උපකරණයක්. වර්තමානයේත් කණ්ඩායම් සංගීතයේ නැතුවම බැරි උපකරණයක් විදියට গিitar එකපත් වෙලා තියෙනවා. ඉතින් මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? ඔයාලා වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා subscribe කරගෙන යන්න. ඔයාලට සුබ දවසක්.